හෙලෝ මං ඔයාට කෝල්ස් කීයක් ගත්තද? දැක්කේ නැද්ද නේ මගේ කෝල්ස්? දැක්කා. ඉතින් දැක්කන දේ කෝල් බැක් කරා. මොකක්ද දැන් ඔයාට වෙලා තියෙන්නේ? ඇයි ඔහොම හැසිරෙන්නේ? හරි. දැන් කොහෙද ඔයා ඉන්නේ? මම ටවුන් එකේ ඉන්නේ. මට තේරෙන්නේ නෑ නේ ඔයාව. ඔයා දැන් එනවද? එනවා නම් දැන් එන්න. කවස් වෙලා ගියත් නැහැ වතුර නැහැ මට ওই ජීවිතේ සල්ලි ඉඳන් ගන්නත් බැහැ. ඉතින් එනවා නම් දැන් එන්න. හරි. මං එන්නේ. ඔයාට නිවා බලන්න ඉන්න දෙයි. මට පොඩි වෙලාවක් ගන්න. මං එන්නම්. දැන් කාලද? තාම නෑ. උදේටත් නෑනේ. නෑ. වැඩ ඉවරයිද? තාම නෑ. ඒ කියන්නේ අද රෑ වෙනකන් කෑමක් නෑ. නෑ. දැන් ගෙදර ගිහිල්ලාම කනවා. මේ ගන්න. මුලින් කාලේ ඉන්න හැම. මට එපා. ඔක තියාගන්න. මට ඕනේ මගෙම මහන්සියෙන් හම්බ කරගන්න. මොකද්ද මේකේ තේරුම කියන්නකෝ ඇත්තට? අපි දැන් යාළු වෙලා කොච්චර කාලයක් යනවද? අඩුම දෙන්න එකට shopping ගිහින් තියනවද? ෆිල්ම් එකක් බලන්න ගිහින් තියනවද? කාලවත් තියනවද එකට දෙන්න ගිහින්? මේ අහන්නකෝ. ඔයා දන්නවනේ මං වැඩ අපිට ඉස්සරහට කොච්චර දේවල් කරන්න තියෙනවද? කොච්චර සල්ලි හම්බ ගන්න ඕනද ඒකට? නවත්ත ගන්න රවිෂ ඔයා හැමදාම කිව්වේ ඕක. ඉස්සරහා. හෙලෝ. හෙලෝ මචං ඔව් හෙලෝ කීවා. මේ අර මේ යනවා කිව්ව ට්‍රිප් එක ගැන කතා කරන්න මේ ඒක එකෙක්ට රුපියල් 7000ක් විතර යනවා ඔක්කොටම මොකද කියන්නේ උඹ මේ මං ආන්නේ ඔය ට්‍රිප් එකේ යන්න ඕනද කියාංකෝ. බං මේ අනික අපිට ඉස්සරහට කොච්චර වැඩ තියෙනවද කියාංකෝ කරන්න. අනේ බම් මේ උඹේ බණ අහන්න නෙමෙයි මං ගත්තේ කෙලින් කියපන් උඹ එනවද නැද්ද කියලා හරි මේ එන්නේ නැහැ බං එන්නේ නැහැ. දැන් හරිනේ. මේ ෆෝන් එක තියන්න කලින් මේ කියන්නේ මේ ඔබ ටිකක් මේ මේක අහගනින් ඔබ වෙලාව තිබ්බොත් වර්තමානයේ පොඩ්ඩක් ජීවත් වෙන්න ඇයි මොකද? ඈනේ මේ ට්‍රිප් එකක් යනවලු. ඉතින් ඉතින් 7000ක් යනවලු. කොහොමද ඔයාලට දෙන්න සල්ලි හිතන් කරන්න තියෙන්නේ යන්නු. මේ මන් දැන් යන්න ඕනේ. ඔයත් යන්න මට පරක්කු වෙනවා. අනික දැන් තියෙන බස් එක මිස් වුණොත් එහෙම ඊගාට ට්‍රයි ත්‍රිවිල් එක යන්න වෙන්නේ. ඉන්න මම ඔයාලට ෆ්‍රී සල්ලි දෙන්නද? නෑ නෑ එපා ඔයා තියාගන්නකෝ. ඔයාගේ සල්ලි මට ඕනේ නෑ. මොකද්ද රවිෂ? ඇයි ඔහොම හැසිරෙන්නේ? ඔයා දන්න මොකද්ද ඔයාලට වෙලා තියෙන්නේ? ඔයා දන්නවනේ මම වැඩනේ. මට යන්න පරක්කු වෙනවා. ඔයත් යන්නේ. ෂෙල්ලෝ මම මොකද මෙතන ගන්නේ? දන්නෝම් ආ මෙතනින් වැඩි ඉල්ල වගේ ගිය රවිෂර. නැවතුම් ෂෙනෝ මොකද උනේ? මාත දැන් අල්ලගත්තනේ. කරගන්න බැරුව ඉන්නේ. ජීවත් වෙනවා දැන නැති එකක කොහොමද ජීවත් වෙන්නේ? දෙහිටි අනේ මන්දලු. හරි අපි යමු මෙන් දැනගන්න.
ඇයි මේ කාටත් මංගෙන වහන්සේ තේරෙන්නෙත්නේ අතේ තියෙන සල්ලිටික ඔහොම ට්‍රිප් ගන්න රට මේවට වියදම් කරන්න කොම ඉස්සර අනාගතය මට තව කොච්ච දේවල් කරන්න තියෙනද ඇයි මේ කවුරු තේරුම් ගන්න නැත්තේ අපි ජීවත් වෙන්න ඕනේ අනාගතය වෙන අනාගතය වෙන මැරීගෙන පට්ටක් කන්න ඕනේ මේ කාලෙ ඉන්ජෝය කරන නෙවේ හිතන්න කොහොමාරි පට්ටක් කාල ගේමක් දෙකොට පස්සේ ජීවිතය කොච්චර නම ගෙන පුළුවන් මේ අමගේ වටේ ඉන්නොන්ට කවද තේරෙයිද වන්ද ඇයි අගේ බත්තුවකු හඩුකහෙට නොවඩ ගන්න බක්ටි කොක්කොමිනිට කරදාවින් මාදරක ඔක්කුණ ගන්න මේ අතරයි ඕයි විය ෆේක්නේ ගන්න පස ඇයි දන්න පසිර ගනින් පසිර ඒ ඕක දෙනාව අය මේ ළඟපාත් ඕමනේ මම ළඟපාත තමයි ඉන්නේ අය මේ පැත්ත කිව්වනේ මේ පැත්ත කියන්නේ මල්ලි ඉතින් ඔය සරින් සරේ කේතාවත් යන්න දෙන්න ඕනේ ඉතින් මේ පැත්තට මේ ඒතකොට මාත් එක්ක වෙලා අදත් ඔය එකේ එක්කන් යන්න ඉතින් මේ පැත්තට තමයි යන්නේ මල්ලි මේ මල්ලි මොකෝ අර පෝල්ට් එකේ නිදාගෙන ඉතින් නැද්ද ඉතින් එන්නේ යෝරබල් ඩේස් ඇත්ත අය දන්නවා ඉතින් ඕවා නම් කියන්නේ මල්ලි ඉතින් මේ අවුරුදු ගානට මම ඕන තරම් දැකලා තියෙනවා පුණා දන්නේ මොනා කරගෙන බීර මටත් හිතාගල්වේ අර මොකක්ද උන දැම්බම් මට ඕල්ලේ ආවේ මොනා කරගෙන දන්නේ ඒ මචං කොහෙද යන්නේ ඇයි අය මල්ලි මං කියන්නේ අපිත් යන් ඒ දෙන්න පස්සේ ඒ බං මේ මොකද වෙලා තියෙන්නේ චම්ප පලංගන්න නෑ මචං දැම්මට ගෝල් එක ගන්න යන්න හිතන්නේ මම උඹට තව දේවල් පැහැදිලි කරන්න ඕනේ නැහැ. උඹට මතක ඇතිනේ. මං කිව්වා මං ආයෙ එකෙක් එක්කන් යන්න කියලා. කඩේ දෙන්න උඹට තේරෙන්නේ නැතිද? ඉබේ වෙලා ඉවරයි. මොනවා වුණත් දැන් යන්න හිත හදාගයි. මේ ලෝකෙ ඉන්න මොන ජගතට වුණත් වෙලාවක් එම. ප්‍රශ්නේ තියෙන්නේ උඹලා ලෝකෙින් උන්ට ඒක අමතක වෙන එකනේ.
දැන් ඉතින් ඒ වෙලා ඉවරයි